හයි කොහොමද අද ටොපික් එක ලංකාවේ ඉන්න හැබැයි ඔස්ට්‍රේලියා එන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැම ටීචර් කෙනෙක්ටම. ඔගොල්ලන්ගේ ලංකාවේ ක්වොලිෆිකේෂන් එක කොහොමද ඔස්ට්‍රේලියාවේදී පාවිච්චි කරලා ටීචර් කෙනෙක් වෙන්නේ කියන එක ගැනයි අද කියන්න යන්නේ. ඔගොල්ලෝ ලංකාවේ දැනටමත් ටීචර් කෙනෙක් නම් එහෙම නැත්නම් ටීචර් කෙනෙක් වෙන්න තියෙන ක්වොලිෆිකේෂන් එකක් තියෙන කෙනෙක් නම් ඔගොල්ලෝ මුලින්ම ඔස්ට්‍රේලියාවේ ඇසික්වා කියන අතාරිටි එකෙන් ඒ කියන්නේ Australian Children's Education and Care Quality Authority කියන අතාරිටි එකෙන් ඔයාලගේ ක්වොලිෆිකේෂන් එක රෙකග්නිෂන් එකක් සහ අප්‍රූවල් එකක් කියන ප්‍රොසෙස් එකට දාන්න ඕන. ඔගොල්ලෝ ඇප්ලයි කරන්න කලින් අනිවාර්යෙන් බලන්න ඔයාලගේ ශ්‍රී ලංකන් ක්වොලිෆිකේෂන් එක ඔස්ට්‍රේලියාවේ early childhood education qualification එකක් විදියට recognition එක ගන්න eligible qualification එකක්ද තියෙන්නේ කියලා. කොහොමද ඒක ගන්නෙ? කොහොමද ඒක බලන්නේ? මෙන්න මේ මම දාන link එක හරහා ඔගොල්ලන්ට description එකෙත් මේ links ටික මේ විදිහටම දානවා. පළවෙනි link එකෙන් බලන්න පුළුවන් ASICWA recognition of qualifications. ASICWA එක හරහා recognition ගන්න පුළුවන් qualifications මොනවාද කියලා. මේ link එකට ගියාම ඕගොල්ලන්ට පුළුවන් ඔයාලගේ university එක මොකක්ද, ඔයාලගේ course එක මොකක්ද, මෙන්න මේ කියන දේවල් ටික දාලා ඔයාගේ qualification එක approve කරගන්න පුළුවන් qualification එකක්ද කියලා මුලින් බලන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට ඉතුරු ස්ටෙප්ස් ටිකට යන්න වෙන්නේ. ඔයාලගේ ක්වොලිෆිකේෂන් එක මෙතන නැත්නම් ඒ කියන්නේ ඔයාලට මේක ඇසස් කරගන්න වෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට මෙහෙම දේවල් තියෙනවා. ක්වොලිෆිකේෂන් එක මෙතන නැතත් ඔයගොල්ලන්ට ඇප්ලයි කරලා බලන්න පුළුවන් ක්වොලිෆිකේෂන් එක early childhood qualification එකක් හා සමග යන ක්වොලිෆිකේෂන් එකක් නම් වාට තියෙන ඇප්ලයි කරලා බලන්නත් පුළුවන්. හැබැයි ගොඩක් දුරට ASICWA එකෙන් ඇප්ලයි කරලා අප්‍රූවල් එක ගන්න පුළුවන් මෙන්න මේ link එකේ තියෙන qualifications වලට විතරයි. එහෙනම් පළවෙනි step එක හරි ඔයාලගේ qualification එක එහෙම නැත්නම් ඔයාලගේ ශ්‍රී ලංකන් qualification එක මේ list එකේ තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ qualification එක assessment එකට submit කරන්න. ASICWA එක මෙතනදී ඔයාගේ qualification එක බලනවා Australian standards එක්ක ගැලපෙනවද කියන එක. ඒක තමයි ප්‍රධානතම දේ. මෙතනදී ඒගොල්ලෝ බලනවා ඔයගොල්ලෝගේ course content එක කොච්චර duration එකක්ද කරලා තියෙන්නේ සහ ඔයගොල්ලෝගේ learning outcomes මොනවද? ඔයාලා placements කරලා තියෙනවද? එහෙම නැත්නම් මොනවා හරි internship කරලා තියෙනවද? මේ කියන හැමදේම මෙතනදී බලනවා. එතකොට ඇප්ලිකේෂන් එක දාද්දි මේ කියන හැම ඩීටේල් එකක්ම විස්තරාත්මකව ඔයගොල්ලන්ට ෆිල් කරන්න සිද්ධ වෙනවා ඩේට්ස් එක්කම. එතකොට ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට යනවා නම් අනිවාර්යෙන් මේ කියන දේවල් වල ඩේට්ස් දැනගෙන ඉන්න ඕන. එතකොට මෙතනදී සමහර වෙලාවට ඔයගොල්ලොන්ගේ course එකේ content එක duration එක learning outcomes බලන අතරතුර ඔයගොල්ලන්ට ඒගොල්ලෝ email එවන්නත් පුළුවන් මොනවා හරි දෙයක් මිස් වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට වැඩිදුර දැනගන්න ඕන නම් ඒගොල්ලෝ ඔයගොල්ලොන්ව email හරහා සම්බන්ධ කරගන්නවා. හදිස්සි දෙයක් නම් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට call එකක් දෙනවා. එතකොට කොහොමද ඔයගොල්ලෝ apply කරන්නේ? මෙන්න මේ කියන link එකෙන් තමයි ඔයගොල්ලන්ගේ description එකට මම දාන දෙවෙනි link එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ASICWA එකට apply කරන්න qualification assessment එකකට. මේ assessment එක free නෙවෙයි. මේකට ඔයගොල්ලොන්ට යම් කිසි ගෙවීමක් සිදු කරන්න වෙනවා. මම කරන කාලේ නම් මම $117ක් $123ක් වගේ ගාණක් තමයි ගෙව්වේ. දැන් වෙද්දි ඒක සමහර වෙලාවට වැඩි වෙලත් ඇති. සමහර වෙලාවට ඒ ගාණම වෙන්නත් ඇති. මේක සමහර විට ලංකාවෙන් ඇප්ලයි කරනකොට වෙනස් වෙන්නත් පුළුවන්. මොකද මම ඕස්ට්‍රේලියාවේ ඇප්ලයි කරපු නිසා තමයි මම ඒ වගේ ගාණක් ගෙව්වේ. සමහර විට ලංකාවේදී ඇප්ලයි කරනකොට මේක AUD 500ත් 700ත් අතර වෙන්න පුළුවන්. මේක වෙනස් වෙනවා ඔයගොල්ලෝගේ ඇප්ලිකේෂන් එකේ ස්පෙસિෆික් ඩීටේල්ස් වලට අනුව. එතකොට
ඔගොල්ලන්ට හරියටම මේ ගැන දැනගන්න ඕන නම් මෙන්න මේ කියන ලින්ක් එකට ගිහිල්ලා ASICWA fees කියන ලින්ක් එකට ගිහිල්ලා ඔගොල්ලන්ට පුළුවන් කොච්චර fee එකක් යනවද කියලා බලන්න. ඊට පස්සේ ඔගොල්ලන්ට අවශ්‍ය වෙනවා මං කිව්ව දේවල් වලට අමතරව documents විදියට මේ හැම document එකකම English translation එක තමයි ඕන. ඔයගොල්ලෝගේ academic transcripts, qualification certificates, detailed subject outline එකක් එහෙම නැත්නම් detailed course syllabus එකක් අවශ්‍ය වෙනවා. මේ කියන දේවල් වලට අනුව ASICWA එක තවත් additional documentations ඔයගොල්ලෝගෙන් ඉල්ලන්න පුළුවන්. ඔයාලගේ qualification එක අනුව. ඒක වෙනස් වෙනවා. අර මං කිව්වා වගේ ඒගොල්ලෝ කෝල් එකකින් එහෙම නැත්නම් ඊමේල් එකක් දාලා මේ කියන දේවල් ඉල්ලන්න පුළුවන්. මීට අමතරව ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා qualification එක ඔස්ට්‍රේලියාවේ recognize කරගන්න නම් minimum IELTS score එකක් non-native English speakers ලාට තමයි මේක අවශ්‍ය වෙන්නේ. එතකොට ඔයගොල්ලෝගේ ලංකාවේ qualification එක අපි ලංකාවේ අය අපි native English speakers ලා නෙවෙයි. එහෙනම් ඔගොල්ලන්ට අවශ්‍ය වෙනවා IELTS score එකක් speaking, listening, reading and writing මේවට minimum band 7 each අවශ්‍යයි. ඒ කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් නම් මෙහෙම දාලා තිබ්බට overall band එක 8 ඉල්ලනවා. සහාර 8 2 7 2 කියන bands වලට ඒගොල්ලෝ IELTS ඉල්ලනවා. එතකොට ඊට අමතරව ඇප්ලිකේෂන් එක දාද්දි ඔන්න ඔය කියන දේවල් ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ සබ්මිට් කරාට පස්සේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දවස් 10ක් working days 10ක් ඇතුළත මේල් එකක් එවනවා. ඕගොල්ලෝගේ documents ඔක්කොම තියෙනවද නැද්ද? ඕගොල්ලෝගේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණද නැද්ද කියන එක තහවුරු කරලා. ඉන් පස්සේ දවස් 60ක් ඇතුළත තමයි ඔයගොල්ලන්ට ASICWA එක ඔයාලගේ outcome එක දෙන්නේ ඔයාලගේ qualification එක assess කරලා. එතකොට ඔයාලගේ qualification එක Australian standards වලට අනුකූලව තියෙනවා නම් ඔයාලට approval එක හම්බ වෙනවා. එහෙමත් නැත්නම් ඇයි ඔයගොල්ලෝගේ certificate එක ඇයි ඔයගොල්ලෝගේ qualification එක මෙහි approval එක හම්බ වෙන්නේ නැත්තේ කියන එකට ඒගොල්ලෝ detailed answer එකක් provide කරනවා. එතකොට ඔයගොල්ලන්ට ආය apply කරනවා නම් ඒකේ අඩුපාඩු හදාගෙන apply කරන්න පුළුවන්. සමහර විට ආය apply කරන්න බැරි වෙන්න හේතු වෙන්නත් පුළුවන්. ඔන්න ඔය කියන දේවල් ටික තමයි පළවෙනි කොටසේ ඔයගොල්ලන්ට මට කියන්න තියෙන්නේ. කොහොමද ඕගොල්ලොන්ගේ ලංකාවේ qualification එක ඔස්ට්‍රේලියාවේ approve කරගන්නේ කියන එක ගැන. මේ ගැන ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට comment කරන්න පුළුවන්. මම reply එකක් දාන්න. එහෙනම් ඊළඟ පාට එකෙන් හම්බ වෙමු. ඔයගොල්ලන්ගේ approval එක හම්බුනාට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕන දේවල් මොනවද කියලා.